හරිම ඉක්මනින් රසම රස ලාවා කේක් එකක් හදමුද? ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නා කෑමලන්තයට. ඔන්න දැන් ලොකු ගණන් දීලා කඩෙන් ලාවා කේක් කෑව කාලේ ඉවරයි. මිනිත්තු කීපයකින් රසම රස ලාවා කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි බලමු අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. එන්නකො මේ පැත්තට බිත්තර, පාම් පිටි, ඉන්ස්ටන්ට් කොෆි, වැනිලා, සීනි, චොක්ලට්, ඒ වගේම බටරුත් අවශ්‍ය වෙනවා. මුලින්ම මම බෝල් එකක් අරගෙන බටර් සහ චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්නයි හදන්නේ. මම මෙතනදී බටර් ග්‍රෑම් 80ක් සහ චොක්ලට් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඊළඟට මම හොඳින් උණු කරගත්තු රස්නේ වතුර භාජනයක් උඩින් බෝල් එක තියාගෙන බටර් සහ චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්නයි හදන්නේ. දැන් අපි ස්පැචියුලා එකක් හෝ හැන්දක් ආධාරයෙන් චොක්ලට් කෑලි හොඳින් දිය වෙලා හොඳ සොෆ්ට් බැටර් එකක් එනකන් විනාඩි 3ක් වගේ මේ ටික හොඳින් මික්ස් කරගමු. මේ තියෙන්නේ හරියටම විනාඩි 3කට පස්සේ. දැන් මම ඉන්ස්ටන්ට් කොෆි මේස හැන්දකුත් එකතු කරගෙන ආයිමත් ටිකක් මික්ස් කරගන්නවා. ඔයා කොෆි වලට අකමැති කෙනෙක් නම් එකතු කළේ නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බැටර් එක පැත්තකින් තියාගෙන ලාවා කේක් මික්ෂේක හදාගමු. ආයිමත් බෝල් එකකට සම්පූර්ණ බිත්තර දෙකක් සමග බිත්තර කහමද දෙකකුත් එකතු කරගන්නවා. ඊළඟට ඒකටම සීනි ග්‍රෑම් 60කුත් එකතු කරලා විස්ක් එකකින් හොඳින් මික්ස් කරගන්නවා. ලාවා කේක් බැටර් එකට කේක් බැටර් එකකට වගේ ගොඩක් වෙලා මික්ස් කරන්න අවශ්‍ය නැහැ. ඔන්න දැන් මම වැනිලා මේස හැන්දකුත් එකතු කරගෙන තවත් විනාඩියක් වගේ මික්ස් කරගන්නයි හදන්නේ. විනාඩියක් වගේ මික්ස් කළාට පස්සේ මුලින්ම ඩබල් බොයිල් කරගත්තු බටර් සහ චොක්ලට් මික්ෂේක් එකතු කරගන්නයි හදන්නේ. ඒ ටිකත් එකතු කරගෙන ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම හොඳින් මික්ස් වෙනකන් තවත් විනාඩියක් වගේ හොඳ සොෆ්ට් බැටර් එකක් එනකන් මික්ස් කරගන්නවා. අන්තිමටම මම හොඳින් හලාගත්තු පාම් පිටි ග්‍රෑම් 40ක් එකතු කරගන්නවා. අපි එකතු කරගත්තු පාම් පිටි ටිකත් කැට නැති වෙනකන් විනාඩි 1කමාරක් වගේ හොඳින් මික්ස් කරලා හොඳ සොෆ්ට් බැටර් එකක් හදාගමු. දැන් අපි බැටර් එක හදාගෙන ඉවරයි. මම මුලින්ම බේක් කරන භාජනයේ බටර් ටිකක් ගාගෙන ඒකට උඩින් චොක්ලට් පවුඩර් ටිකකුත් තවර ගත්තා. එතකොට ලේසියෙන්ම කේක් එක භාජනයෙන් වෙන් කරගන්න පුළුවන්. දැන් මම කේක් බැටර් එක බේක් කරන භාජන වලට දාගන්නයි හදන්නේ. ඒ ටික ලෑස්ති කරගන්නකම් එයා ෆ්‍රයර් එක සෙල්සියස් අංශක 170ට විනාඩි 5ක් ෆ්‍රී හීට් වෙන්න දැම්මා. දැන් මම ලෑස්ති කරගත්තු බැටර් ටික එයා ෆ්‍රයර් එකෙන් පරිස්සමෙන් තියාගෙන සෙල්සියස් අංශක 170ට විනාඩි 8ක් බේක් කරගන්න ඕනේ. ඔයාට එයා ෆ්‍රයර් එකක් නැත්නම් oven එකේ උනත් හදාගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ හරියටම විනාඩි 8කට පස්සේ. කේක් එක බේක් වෙලාද බලන්න ටූත් පික් ටෙස්ට් එක කරනවා නම් මතක ඇතුව කේක් එක අයිනෙන් කරලා බලන්න. පේනවනේ ලස්සන. ඒ වගේම රසත් නියමයි. එහෙනම් ඔයත් මේ වගේ රසම රස ලාවා කේක් එකක් හදලා බලලා රසද කියලා මටත් කියන්න. ආයිමත් කෑම කතාවක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ආදරේ.